ආයිබෝවන් ස්මාර්ට් නොලෙජ් channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ ස්මාර්ට් නොලෙජ් තුලින් ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා රියදුරු විභාගය. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක්සෑම් එකට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර වැඩසටහනේ දෙවෙනි කොටස. ඒ වගේම පළවෙනි කොටස නොබලපු අයට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පළවෙනි කොටසේ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉතුරු පාඩම් කොටස් මග අරගන්නේ නැතුව බලන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි ප්‍රශ්න මාලාවට යමු. පළවෙනි ප්‍රශ්නය විදියට ඔයගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මේ දීලා තියෙන මාර්ග සංඥාව හඳුනා ගන්න. පිළිතුරු 4ක් ලැබෙනවා. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර වන්නේ මොකක්ද කියලා තෝරන්නයි තියෙන්නේ. ඔව්, මේ දක්වන මාර්ග සංඥාව වන්නේ සීමාකාරී සංඥාවකි. දෙවෙනි ප්‍රශ්නය. රාත්‍රී කාලයේදී ඔබගේ වාහනය සෑම විටම නතර කළ යුත්තේ. ඔයාලට පිළිතුරු 4ක් ලැබෙනවා. ඒකෙන් පළවෙනි පිළිතුර වන්නේ රථ වාහන තදබදය අවම දිශාවට මුහුණලාය. රථ වාහන ගමනාගමනයට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලාය. රථ වාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය. රථ වාහන තදබදය අධික දිශාවට මුහුණලාය. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලන්න. ඔව්, පිළිතුර වන්නේ රථ වාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය කියන පිළිතුරයි. තුන්වෙනි ප්‍රශ්නය නැවතත් ඔබට තියෙන්නේ දීලා තියෙන මාර්ග සංඥාව හඳුනා ගන්න. කලින් වගේම පිළිතුරු 4ක් ලැබෙනවා. මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. ඔව්, මේ මාර්ග සංඥාවේ පිළිතුර වන්නේ වාහන නැවැත්වීම තහනම් කියන සංඥාව තමයි මේ දීලා තියෙන රූපේ දැක්වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය. ඔබට වම්පසින් වාහනයක් පසු කර යා හැක්කේ ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය ඉතා අඩු වේගයකින් ධාවනය කරන අවස්ථාවේදීය දකුණු පසින් ඉස්සර කිරීම ආරක්ෂාකාරී නොවන බව ඔබට හැඟී යන අවස්ථාවකදීය ඔබට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉතා අධික වාහන තදබදයක් පවතින අවස්ථාවේදීය ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදීය. මේ පිළිතුරු 4න් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්ථාවකදීය කියන පිළිතුරයි. පස්වෙනි ප්‍රශ්නය නැවතත් මාර්ග සංඥාවක් හඳුනා ගන්නයි තියෙන්නේ. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ වේග සීමාවේ අවසානය කියන මාර්ග සංඥාවයි. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති විටකදී අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩි වේ. අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය අඩු වේ. අනතුරක් වළක්වා ගැනීම කෙරෙහි බලපෑමක් නැත. අනතුරක් වැළැක්වීමට ඇති හැකියාව වැඩි කරයි. 6 වෙනි ප්‍රශ්නේ විදියට නැවතත් මේ පිළිතුරු 4න් නිවැරදි පිළිතුර තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩි වේ යන පිළිතුරයි. 7 වෙනි ප්‍රශ්නය. නැවතත් මේ පින්තූරයෙන් දැක්වෙන මාර්ග සංඥාව හඳුනා ගන්න. රූපයට අදාළ පිළිතුර වන්නේ පදකයෙන් මාරුවන ස්ථානය කියන සංඥාවයි. 8 වෙනි ප්‍රශ්නය. රථ වාහන නීති පිළිපදින විටදී ප්‍රමුඛත්වය දිය යුතු නිවැරදි ආකාරය වනුයේ කුමක්ද? පළවෙනි පිළිතුර මාර්ගය මත පිහිටුවන සංඥා, පොලිස් සංඥා, රථ වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා. මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන ඉරි, පොලිස් සංඥා රථ වාහන ආලෝක සංඥා. පොලිස් සංඥා රථ වාහන ආලෝක සංඥා
මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන සලකුණු. රථවාහන ආලෝක සංඥා මාර්ග සංඥා මාර්ග මත පිහිටුවන ඉරි පොලිස් සංඥා. හොඳින් බලන්න නිවැරදිව ප්‍රමුඛත්වය දී යුත්තේ කුමන අනුපිළිවෙලටද කියලා. පිළිතුර වන්නේ පොලිස් සංඥා රථවාහන ආලෝක සංඥා මාර්ග සංඥා මාර්ගය මත පිහිටුවන සලකුණු යන පිළිතුරයි. නැවතත් 9 වෙනි ප්‍රශ්නය විදියට ලැබෙන්නේ මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව හඳුනගන්න. මේ තියෙන ඔබට ලැබෙන පිළිතුරු 4. නිවැරදි පිළිතුර වන්නේ පහතට අවදානම් බෑවුම ඉදිරියෙනි යන පිළිතුරයි. 10 වෙනි ප්‍රශ්න. නිවෙන දැල්වෙන ප්‍රධාන ලාම්පු වලින් හැඟවෙන්නේ ඔබ පැමිණෙන බවය, ඔබට ප්‍රමුඛත්වය ලබා දිවිය යුතු බවය, ඔබ සෙමින් ධාවනය වන වාහනයක් ඉස්සර කරන බවය, අන් අය ඔබ වෙනුවෙන් නතර වී සිටිය යුතු බවය. පිළිතුර වන්නේ ඔබ පැමිණෙන බව යන පිළිතුරයි. මේ මාර්ග සංඥාව හඳුනගන්න. පිළිතුර වන්නේ වයි හැඩේ මංසන්දිය ඉදිරියෙන් යන පිළිතුරයි. 12 වෙනි ප්‍රශ්නය. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකර යුත්තේ උසාවියක් ඉදිරියේදීය, මාර්ගය මත කඩිරි සලකුණු ඇති තැන්වලදීය, ආරෝග්‍ය ශාලාවක් ඉදිරියේදීය, අවදානම් වංගුවකදීය. මේ පිළිතුරු වලින් බලන්න ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ මොන වගේ අවස්ථාවකදීද කියලා. පිළිතුර වන්නේ අවදානම් වංගුවකදී යන පිළිතුර. මෙතනදී අහන්නේ පෙන්වා ඇති රථ වාහන මාර්ග සංඥා ලාම්පු වල ඊළඟට දැල්වෙන වර්ණය කුමක්ද කියලා. බලන්න නිවැරදි පිළිතුර කුමක්ද කියලා. ඔව්. පිළිතුර වන්නේ රතු වර්ණයයි. කහ වර්ණයට පසුව ඊළඟට යෙදෙන්නේ රතු වර්ණයයි. 14 වෙනි ප්‍රශ්නය විදිහට ඔබට ලැබෙන්නේ අධිවේගී මාර්ගය පරිහරණය සඳහා තහනම් කර නොමැති වනුයේ ත්‍රිවිල් රථ සඳහා, ඉඩම් වාහන සඳහා, මෝටර් සයිකල් සඳහා, ලෝරි සඳහා. බලන්න නිවැරදි පිළිතුර කුමක්ද කියලා. ඔව්, නිවැරදි පිළිතුර වන්නේ ලෝරි සඳහා කියන පිළිතුරයි. 15 වෙනි ප්‍රශ්නය. පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද කියලා තමයි ඔබෙන් අහන්නේ. බලන්න මේ පිළිතුරු 4න් කුමන පිළිතුරද නිවැරදි වන්නේ. මේ පොලිස් නිලධාරියාගේ විධානය වන්නේ ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙන වාහන නවතිනු කියන විධානයයි. 16 වෙනි ප්‍රශ්නය. ඔබ වාහනයක් පසුකර යාමට අදහස් කරන්නේ නම් ගත යුතු පළවෙනි ක්‍රියාමාර්ගය කුමක්ද? පළවෙනි පිළිතුර නිරීක්ෂණය කිරීම, වාහනය නිවැරදි මන්තීරුවට ගැනීම, අවස්ථාවට ගැලපෙන පරිදි වේගය පාලනය කිරීම, සංඥා යෙදීම. බලන්න නිවැරදි පිළිතුර මේ 4න් මොකක්ද කියලා. නිවැරදි පිළිතුර වන්නේ නිරීක්ෂණය කිරීම කියන පිළිතුර. 17 වෙනි ප්‍රශ්නය. මාර්ගය මත සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. මේ පිළිතුරු 4න් මොන පිළිතුරද නිවැරදි වන්නේ කියලා බලන්න. ඔව්,
නිවැරදි පිළිතුර වන්නේ මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව කියන පිළිතුරයි. 18 වෙනි ප්‍රශ්නයේ විදිහට ඔබට ලැබෙන්නේ වාහනය මහා මාර්ගයේ පදවාගෙන යන ඔබ මගීන් මාරුවන ස්ථානයක් ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම මහා මාර්ගයේ මගී තදබදයක් නොමැතිනම් තමාට විසිසේ ධාවනය කළ හැක නලාව ශබ්ද කර තමා එන බව මගීන්ට දන්වා නොනවවාම යා යුතුය. ඉක්මනින් මගීන් පැමිණීමට පෙර මගීන් මාරුවන ස්ථානය පසු කර යාම සඳහා වේගය වැඩි කළ යුතුය. වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කළ යුතුය. ඔව්, මේක නිවැරදි පිළිතුර වන්නේ වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කළ යුතුය යන්න. නැවතත් මාර්ග සංඥාවක් හඳුනගන්න. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා යහන්නේ. මෙන්න ඔබට ලැබෙන පිළිතුරු 4. නිවැරදි පිළිතුර වන්නේ වට රවුමක පිහිටුවන මාර්ගය ඉඩ දෙනු රේඛාවයි. අන්තිම ප්‍රශ්නය ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම් ඉදිරි වාහනයේ රියදුර ඉස්සර කිරීමට සංඥා කළ විට එය කිරීම අවශ්‍ය නැත. මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකිදැයි පරීක්ෂා කර තීරණය කළ යුතුය. ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන්නේ දැයි පරීක්ෂා කළ යුතුය. මහා මාර්ගය ඉඩ තියෙන ස්ථානයක් දැයි පරීක්ෂා කළ යුතුය. බලන්න වඩාත් ගැළපෙන පිළිතුර කුමක්ද කියලා. ප්‍රශ්නයට අදාළ පිළිතුර වන්නේ මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකිදැයි පරීක්ෂා කර තීරණය කළ යුතුය යන්නයි. ඉතින් එහෙනම් මෙන්න මේ විදියට රියදුරු විභාගයට අදාළ ප්‍රශ්න මාලාවේ දෙවැනි කොටසත් ඉවරයි. ප්‍රශ්න 20න් ලකුණු කීයක් ලබා ගත්තද කියලා අපිට කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් 3 වෙනි කොටසෙන් හමු වෙමු. සුබ දවසක්.